සුබ දවසක් හැම දිනාටම. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අදත් ආවා පුංචි වීඩියෝ එකකුත් අරගෙන ඔයාලව බලලා යන්න කියලා හිතාගෙන. වීඩියෝ එක බලන අතරෙම ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න කියලා හිතුවා. ඇත්තටම අම්මා කෙනෙක් බිරිඳක් ගෘහිණියක් විදිහට කාලය ගෙවන ගමන් මම මගේම කියලා පුංචි ව්‍යාපාරිකුත් කරන අතරේ තමයි මේ හැම දෙයක්ම කරන්නේ. පුංචියට වගාවක් කරලා ගහක් කුලක් හදලා ඒව බලනකොට ඒක දවසෙන් ටික වෙලාවක් අපි ගත කරනකොට හිතට පුදුම සහනයක් සැනසීමක් දැනෙනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මම පුංචියට හදාගත්තු ඒ පුංචි වගාවේ කොටසක්. ඇත්තටම මේ මුකුණු වෙන්න කංකුම් මේවා ඉතින් හරි චුට්ට ප්‍රමාණයක් තියෙන. ඒ වුණාට ඉතින් මේවා කඩනකොට මේ හරි මාසයි ඉතින් වසවිසක් නැහැනේ. ඒ හින්දා මේ ටික ඉතින් මම කඩා ගන්නවා ආයේ දළු දාන්නත් ඕනි. මේ රිකිලි එහෙම එන්න අපහු මේවා කඩන්න ඕනිනේ. ඒ නිසා මම ඒවා අපහු කඩනවා. එකතු කරලා හරි මේ පොඩ්ඩක් තියෙන හින්දා ඉතින් මදි. ඒ වුණාට අපිට කලවම් කරලා හරි මේ පුංචි මැල්ලුමක් හරි හදාගන්න පුළුවන් නේ. ඉතින් බලන්නකෝ ඔයාලා චුට්ටක් මේ මම මේ මොකද කරන්නේ කියලා. කාලය කියන එක ඉතින් අපි හැමෝටම වටිනවනේ. මේ හැම දෙයක්ම කරන්න අපිට කාලය ඕන. කාලය ඉතුරු කරගන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට කිසිම දෙයක් කරගන්න අමාරු වෙනවා. ඒ හින්දා මම ගොඩාක් මගේ වැඩ පහසු කරගන්න තියෙන ක්‍රම, එතකොට උයා ගන්න ලේසි කරගන්න තියෙන දේවල්, එළවලු කපලා කරලා සෝදලා ඒ දේවල් ලැහැත්ති කරගන්න දේවල්, ඒ වගේ දේවල් මම ගොඩාක් කරගන්නවා. මොකද එහෙම කරගත්තේ නැති වුණොත් මේ අපේ වැඩ ටික කරගන්න මේ කාලේ මදි වෙනවා. ඇත්තටම මම මේ වත්ති වැඩ මේ දේවල් ඇත්තටම තනියම නෙමෙයි කරන්නේ. මට ගොඩාක් උදව් කරනවා මගේ නංගි, ඒ වගේම මට තව අක්කා කෙනෙක් ඉන්නවා. එතකොට මහත්තයා මේ හැමෝම එකතු වෙලා තමයි ඉතින් අපි මේ දේවල් කරගන්නේ. තනියම කරගන්න අමාරුයි. මොකද කැලේ ගොඩාක් තිබුණා. කැලේ සුද්ධ කරගත්තා. ඒ නිසා ඉතින් හැමෝගෙම උදව්වෙන් තමයි මේ හැමදේම ඉතින් අපි ගොඩනගාගෙන යන්නේ. ඔයාලා මේ දකින්නේ මේ මම ඒ කඩාගත්තු පලා, එතකොට මාළු මිරිස් කරල් දෙක තුනක් තිබුණා, බටුගිරි දෙකක් තිබුණා, බෝංචි කරල් කිපයක් තිබුණා. ඒ ටික තමයි ඔයාලා මේ දකින්නේ. මම ඒ අතරේ මේ වට්ටක් කදරු ටිකක් තිබුණා. ඒකත් කඩාගත්තා. කරපිංචා, කුරුඳු කොළ ටිකක් කඩාගත්තා. මාළුවේ පුල්තියල් ටිකක් හදාගන්න කියලා. මේ කුරුඳු පොතුත් මේ අපේ වත්තේ තිබ්බ කුරුඳු ගහකත්තකින් මහත්තයා කපලා සුද්ධ කරලා හදාගත්තු ටිකක්. ඉතින් අපිට ගොඩාක් වටිනවා මේ ටික. සල්ලි වලට ගත්තා නම් ගොඩක් මේ මිලයිනේ. ඉතින් ඒ නිසා ඒ ටිකත් සෑහෙන දවසකට ඇති මට. ඒ වගේම මේ වත්තේ ඉඳ තියෙන නිසා අපි හිතුවා තව කිසෙල් පැල ටිකක් ගලවලා හදාගන්න කියලා. ඇත්තට මේවා ඉතින් අවුරුද්දක් විතර යනකොට ඉතින් මුදල් තමයි. ඒ කියන්නේ ඉඳ තියෙනවා නම් මෙහෙම ගස් කීපයක් හදාගත්තාම ඉතින් අවුරුද්දක් විතර යනකොට මේ වගේ මේ පෝදිනවනේ, කැන් හැදෙනවනේ, කෙසෙල් කැන්. එතකොට ඉතින් ගස් 50ක් විතර හදාගත්තොත් කෙසෙල් කැන් 50ක් විතර ඉතින් හැදෙනවා. ඉතින් ඒ හින්දා මේ තියෙන ඉඩ ප්‍රයෝජනයට අරගෙන ඉතින් කොහොම හරි මෙහෙම මේ ටික හදන්න කියලා හිතුවා. මේ කැලේ සුද්ධ කරගත්තු නිසා මේ මුරුංගා මේ නිකන් හදපු මුරුංගත්තක්. ඉතින් මේක කරල් හැදිලා කරල් 5ක් තිබුණා. ඉතින් ඇත්තටම අපිට මේ වේල් දෙකකට විතර ඇති. ඇත්තටම ඉතින් ඒකත් හරි වටිනවනේ. ඉතින් මේ නිකන් හැදිලානේ. ඉතින් ඒ ටිකත් කඩාගෙන මල් ටිකක් තිබුණා. ඒ ටිකත් කඩාගෙන ගෙට ආවා. දැන් ඔයාලා මේ දකින්නේ මම අර කලින් දවසේ ගියානේ මට බඩු ටිකක් ගන්න ඕනි කියලා. අන්න ඒ බඩු ටික තමයි ඔයාලා මේ දකින්නේ. මම පෙන්නන්නම් කීවි. මේ මගේ මේ ව්‍යාපාර කටයුතු වලට මේ බාස්කට් එහෙම හරි වටිනවා. මොකද මට ඒ බඩු දාලා තියාගන්න, වහගන්න, පරිස්සම් කරගන්න, එතකොට හුලං වදින්න නැති වෙන්න තියාගන්න
මේ වගේ දේවල් වලට මට මේ බාස්කට් හරියට වටිනවා. මම ඒක ගන්නම කියලා තමයි ගොඩක් මේ මුදා ගියේ. ඇත්තටම මට හරි අඩුවට ඒ ටික ලැබුණා. ඒ වගේම මේ ගෙදරට ඕන බඩු පොඩි දේවල් ටිකක් තිබුණා. ඉතින් ඒ ටිකක් ගත්තාම පිහියක් දෙකක් ප්ලාස්ටික් බඩු තමයි. ඉතින් ඒ වුණාට ඉතින් අර මේ සමහර දේවල් තියෙනවනේ නැතුම් බැරි දේවල්. ඉතින් ඒ නිසා මම මේ බඩු ටිකක් මේ ගත්තා. ඉතින් මේ දකින්න යාලා ඒ මම මේ ගත්ත බඩු ටික තමයි. ඒ අතරේ මේ මම මේ කාලේ මේ කහ ගැලවෙන කාලේ නිසා කහ ටිකක් වැඩිපුර මේ සල්ලි වලට ගෙනාවා. ඉතින් මේ මම කොහොම හරි මේ ටික මේ අද ඉවර කරගන්න ඕනි. ඒ කියන්නේ තම්බලා මේ කපලා වේල ගන්න තරමට ලැහැත්ති කරගන්න ඕනි. ඉතින් අද උදේ ඉඳන්ම මේ ටික සිද්ධ වෙනවා. මේ වල දකින්නේ මේ කහ මේ කපනවා දෙන්නේ දෙපැත්තෙන් ඉඳගෙන මේ කප මේ කහ ටික වේල ගන්න සූදානම් කරගන්න ආකාරය. ඉතින් මේ විදිහට දාලා විජරණ මැෂින් එකක් කරහා තමා මේ කොටසින් කොටස දාලා අපි වේලගෙන ඊට පස්සේ කොටලා මේ පිරිසිදුම කහ 100%ක් රසායනික ද්‍රව්‍ය අඩංගු නැහැ, කලරින් නැතුව. ඉතින් පිරිසිදු 100% ස්වභාවික කහ කුඩු තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ කරන වැඩ ටික තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඇත්තටම මේ වෙහෙසයි තමයි, කාලය ගොඩක් ඕනේ, මහන්සි. ඒ වුණාට ඉතින් පුදුමාත්ම තෘප්තියක් තියෙනවා. මොකද ගෙදරට වෙලා දරුවොත් බලාගෙන මේ හැමදේම අපි කරගන්නේ. ඉතින් ඒ හින්දා තනියෙන් ගොඩ නැගෙන්න මේ වගේ දේවල් ඉතින් කරගන්න වෙනවා අපි හැමෝටම. ඉතින් ගිහිල්ලා එන්නම් අදට. හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.